සුබ දවසක් යාළුවනේ අපිට ඊයේ දවස ඉතාමත් වැදගත් සතුටුදායක දවසක් වුණා ඊයේ. මොකද හේතුව ගත්තොත් එහෙම අපි දන්නවා ඇමරිකාවේ ජනාධිපති විසින් මේ රට ඇතුළු රටවල් කිහිපයකට විශාල බදු පැනෙවුවා. ඒ අතරින් අපේ ලංකාවට 44%ක බද්දක් පැනෙවුවා. මේ පිළිබඳව ගත්තොත් එහෙම ඇත්තටම මේ බද්ද කියන එක විශාල වශයෙන් ඇඟලුම් කර්මාන්තයට බලපානවා, ඍජුවම බලපානවා. මොකද ඇඟලුම් කර්මාන්තය නිසා තමයි අද අපේ රට නැගිටලා මෙවැනි ආර්ථිකයක් මෙහෙවමින් පවතින්නේ මේ ඇඟලුම් කර්මාන්තය නිසා. ඉතින් එවන් අවස්ථාවකදී මෙවැනි කණේ පහරක් ගහපුවම ඇත්තටම අපිට විශාල ඒකේ අඩුවක් දැනෙනවා. මේ රටේ පොඩි ආර්ථිකය පිළිබඳව පොඩි අවුලකටපත් වෙනවා. එවන් අවස්ථාවක අතිගරු ජනාධිපතිතුමාගේ දක්ෂතාවය ඊයේ මැනවින් ඔප්පු කළා. මොකක්ද මේ මැනවින් ඔප්පු කිරීම? ඔහු පුජ්‍යලිකවම ඇමරිකාවේ ජනාධිපතිට ලියුමක් යවුවා. ඒ යවපු ලියුමේ ප්‍රතිඵලය ඊයේ ආවා. ඒකම ඔහුගේ දේශපාලන මතිමතාන්තර පැත්තක තියලා ඔහුගේ දක්ෂතාවය කියන්නේ පක්ෂ නායකයන් ඊයේ රැස් කරලා සාකච්ඡාවක් තිබ්බා. මෙවැනි දේවල් තමයි ඔහුගේ භාෂාවෙන් කිව්වොත් මේ විදිහට තමයි රටක් පාලනය කරන්න ඕන, රටක් හදන්න ඕන. ඉතින් ඊයේ ඒ පක්ෂ නායකයන්ගේ රැස්වීමට සාකච්ඡාවට නායකයින් 13 දෙනෙක් සහභාගී වුණා. මේ හර්ෂද සිල්වා, ඒ වගේම විපක්ෂ නායකතුමා, ඊටත් වඩා දිලිප් ජයවීර මැතිතුමා, ඒ වගේ ආර්ථික විශේෂඥයෝ ඊයේ සහභාගී වුණා. මේ සාකච්ඡාව ඉතාම සාර්ථකයි. ඔවුන් ඒකමතිකව තීරණය කළ කණ්ඩායමක් ඇමරිකාවට යවන්න මේ පිළිබඳව සාකච්ඡා කරන්න. මෙතනදී මම කියනවා කණ්ඩායම් නායකයා හැටියට හර්ෂද සිල්වා මැතිතුමාව පත් කරලා යවනවා නම් ඉතාමත් මේක සාර්ථකයි, වැදගත්. මෙන්න මෙවැනි අවස්ථාවක අපි සියලු දෙනා නැගී සිටින්න ඕන. රටක් වශයෙන්, රටේ ජාතියක් හැටියට, රටේ පුරවැසිය හැටියට අපි නැගී සිටියොත් තමයි අපිට මෙවෙන් ගොඩ එන්න වෙන්නේ. නැතුව දේශපාලන මතිමතාන්තර තියාගෙන කුහකම් තියාගෙන එහට මෙහට කඹ ඇද්දොත් අපිට මේ රට ගොඩ ගන්න හම්බෙන්නේ. අපිට ඉන්න හිටින්න රටක්, අපේ දරුවන්ට ඉන්න හිටින්න රටක්, අපේ මුණුපුරන්ට මිනිපිරියන්ට ඉන්න තියෙන රටක් බිහි කරන්න නම් මෙන්න මේ වාගේ වැදගත් තීරණ ගන්න ඕන. එකමෙන් නැගී සිටින්න ඕන, එකමෙන් එකතු වෙන්න ඕන. මම උත්සාහ කරන්නේ අපේ සමගිය කියන එක ඔතනදී තියෙන්න ඕන සහෝදරෝනි. ඇත්තටම ඊයේ අපිට සතුටුයි මේ සමගිය ඇති කළ අතිගරු ජනාධිපති මේ අනුර කුමාර දිසානායක මැතිතුමා. ඔබතුමාට අපේ උත්තමාචාර්ය පුද කරන අන්න ඒක තමයි ඔබතුමාලාගේ දක්ෂතාවය කියන්නේ. ඒ දක්ෂතාවය ඊයේ පෙන්වුම් කළා. ඉතින් අපිට දින 90ක සහන කාලයක් ලැබුණා. ඒ දින 90 සහන කාලය තුල අපි ඇත්තටම මේක දිහා බලාගෙන ඉන්න නැතුව අපි ඒකට සාකච්ඡා කිරීම සඳහා යවිය යුතුයි කණ්ඩායමක්. ඒ යවලා අපි මේකෙන් විපතෙන් ගොඩ යන්නේ කොහොමද කියන එක අපි ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග සියලු දේවල් ගන්න ඕන මේ පක්ෂ නායකින් සමග එකතු වෙලා. මේක තමයි දක්ෂතාවය, මේක තමයි ලංකාවට වැදගත් වෙන්නේ. ඒ වගේ ගත්ත තීන්දුව අතිගරු ජනාධිපතිතුමා අති විශිෂ්ටයි. ඔහුගේ හැකියාව, ඔහුගේ දක්ෂතාවය පෙන්වුම් කළා. ඒ ගැන අපිට බොහොම සතුටුයි. ඒ නිසා සහෝදරවරුනි, අපි එකමෙන් නැගී සිටිමු. නැගී සිටලා මේවැනි දේවල් වලින් අපි ගොඩ යන්න අපි නැගී සිටින්න පුරුදු වෙමු කියන අදිෂ්ඨානයේ සහ ඒ නැගී සිටීමේ ක්‍රියාවලියේ අතිගරු ජනාධිපතිතුමා ඊයේ පෙන්වුම් කළා. ඒ සමග අපි ඔහුට ස්තුතිවන්ත වෙනවා. ඉතින් මෙවැනි වීඩියෝ බැලීම සඳහා, නැවත නැරඹීම සඳහා ඔබ විරුවා YouTube නාලිකාව subscribe කරලා මේ වගේ වීඩියෝස් වැඩසටහන් ඉදිරියේදීත් බලන්න කියලා ඉල්ලා සිටිමින් ඔබට ජය වේවා. ජනාධිපතිතුමා ඇතුළු සියලු දෙනාට ජය වේවා, ජය වේවා, ජයම වේවා.